ඩොලර් 30000ක් charge කළාට අවුලක් නැහැ job visa එකකට කියන මෙල්බන් වල ඉන්න බෝපෑ අයියලා දෙන reply video එක මෙන්න හරිද මම කියන්නේ ඒක සාධාරණ නැහැ මම කියන point ටිකත් ඔයා අහලා ඔයා කියන්න බාන්නේ වෙලා ඔයාගේ අදහස කිසිම ප්‍රශ්නයක් නැහැ මම skill worker කෙනෙක් ඉඳෙවලා මම කියන්නේ මම skill worker කෙනෙක් විදිහට රට ඇතුළට ආවේ ඔයාට නම් ඉතින් ඒවලා දැන් ඉතින් ඔන්න මෙන්න සදා සමය ගත කරන්න ඉන්න දෙවල්ලා ඉතින් ඔයාට කිසිම අවුලක් නැහැ ඔයා දැන් ඉතින් full relax එකේ ඔයා කියන්නේ 30000 අවුලක් නැහැ ඔයාට හම්බ කරගන්න පුළුවන් කියලා ඒ වුණාට ඉතින් රට ඇතුළට එන ස්කිල් වර්කර් කෙනෙක්ට ඉවල්ලා ඕකට සල්ලි 482 එකට හරිද ඒක වේල පහ දීලා ඉන්න බෑනේ ඊට පස්සේ ඌ ආයෙ බින්දුවේ ඉඳන් හරිද ආයෙ එකතු කරන්න ඕනේ PR එකට PR එකට ආයෙ අර ඒජන්ට් ආයෙ ගන්නවා ඔය ගන්නවා හරිද ඒක ඔයා දන්නේ නැහනේ ඒක අරගත්තට පස්සේ ඉවල්ලා ඊට පස්සේ හරිද ස්කිල් ඇසෙස්මන්ට් එකට සල්ලි ඕනේ හරිද ඔය ඔක්කොම බලපුවම ඕක ෆුල් පැකේජ් එකක් ගත්තාම PR ගන්නකම්ම ඩොලර් කොහොමද ලක්ෂයකට කිට්ටු වෙන ගන්න ඔය 30000 40000 ගන්න මිනිස්සු හරිද සමහර උන් ඉන්නවා ලක්ෂයක් ගන්න අය වෙලා හරිද ගොඩක් ඕක මේ මයිග්‍රේෂන් ඒජන්ට්ලා කියන්නේ ජෙනුයින් මිනිස්සු කොට්ටාශයක් හරිද ඒගොල්ලෝ ඔය වගේ charges ගන්නෙ නැහැ ඔය ගොඩක් ඉන්නවා අතරමැදියෝ ඉන්නවා වෙලා ඔය බිස්නස් කරන කට්ටිය ඒගොල්ලෝ තමයි ඔය සල්ලි ටික ගන්නෙ හරිද මොකද හරි ජෙනුයින් මිනිස්සුයෙක් දන්නවා වෙලා ඒගොල්ලෝ fair and reasonable ගාණක් ගන්න ඕනේ කියලා හරිද fair and reasonable නෑ මේ 15000 උඩ ගියාට පස්සේ වෙලා එයාලගේ fee එක මොකද ඒ උතනේ fee එකේ වෙලා visa එකට ගියත් දැන් 4000ක් වගේ නෙවෙන්නේ 4000යි හරිද 15000ක් ගන්නවා ඒගොල්ලෝ අපි නිකන් කියමු 20ක් ගන්නවා කියලා වෙලා fair නෑ නේද හරිද ගාන fair and reasonable කොහොත් වෙන්නේ මේ ලෝකෙ ඉතින් හැම දෙයක්ම වෙන දේවල් fair නෑ ඒ වුණාට අනිත් එක තමයි skilled workers ලා ගැන කතා කරද්දී මම skilled worker කෙනෙක් විදිහට ඒ වුණාට මම students ලාත් පොඩ්ඩක් touch කරගෙන යන්නම් මොකද මම දන්නේ නෑ ලොකු දෙයක් students ලා ගැන ඒ වුණාට මම දන්නවා එයාලට work restrictions තියෙනවා ඒගොල්ලෝ ආපම ওই සල්ලි ටික හම්බ කරන්න ඕනේ semester වලට සල්ලි ගෙවන්න ඕනේ ලේසි නෑ ඔය කරගන්න හරිද එක්කදී හොරාට මේව කරලා risk එකක් අරන් වැඩ කරන්න ඕනේ පව් හරිද මොකද මේ මිනිස්සුත් ඉවල්ලා මේ පොඩි කෙල්ලෝ කොල්ලෝ බොහොම අමාරුවෙන් ওই සල්ලි ටික හම්බ කරන්නේ හරිද ඒගොල්ලන්ට ඉවල්ලා ඕක මේ 30000ක් කියන ලේසි සල්ලි යන්නේ මොකද හැමෝගෙම අම්මලා තාත්තලා ඉවල්ලා ලංකාවේ ඉන්න කෝටිපතියෝ නෙවෙයිනේ එක්ක මෙහි ඉන්න කෝටිපතියෝ නෙවෙයිනේ ඉතින් ඒකින් දෙවල්ලා පව් ඒ කොල්ලෝ කෙල්ලෝ උන්ට 30000ක් හම්බ කරන්න ලේසි නෑ ක්වොලිෆිකේෂන් නැති උන් නම් ඉවල්ලා ඉතින් 30000 ගෙවයි ලක්ෂය නෙවෙයි ලක්ෂ දෙක උනත් ගෙවයි ඉතින් උන්ට නම් මන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම උන් ගැන කතා කරන්නේ නෑ මං කියන්නේ ඉවල්ලා ක්වොලිෆිකේෂන් තියෙන කෙට්ට ඉවල්ලා ඒ ගාන ගන්න එක සාධාරණ නෑ කියන. ඇයි සාධාරණ නෑ කියන්නේ ඉවල්ලා 8000ට 10000ට අයියෝ ඕන තරම් කට්ටිය ඉන්නවා ගොඩක් එම්ප්ලොයර්ලා හරිද ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි ගන්නෙත් නෑ ඔර ක්වොලිෆිකේෂන් හොඳට තියෙනවා නම් හරිද ඒගොල්ලෝ ගන්නෙ නෑ ඒගොල්ලෝ ඒජන්ට්ගේ දෙන සල්ලි ටිකක් ඉවල්ලා ඒගොල්ලෝ දෙනවා හරිද ඒ වුණාට ඉතින් සමහර කට්ටිය ඉන්නවා ස්පොන්සර් කරන එක්කෙනත් ඉවල්ලා ඒජන්ට්ගේ ෆී එකක් දුන්නාට පස්සේ ඉවල්ලා ඌ අර ඉන්න එම්ප්ලොයි කෙනුත් ඉවල්ලා සල්ලි ගන්නවා හරිද ඕවත් ඉවල්ලා මේ ඔය වගේ කරන ඩයලොග් ඉන්නවා ඕක කැත නමක් වෙනවා ඉවල්ලා අර ජෙනුයින් 99%ක්ම ඉන්න මේ කට්ටියට හරිද ඉතින් ඒක ගැනයි මං කියන්නේ ඉවල්ලා ඉතින් අනිත් එක මම කතා කරන්නේ 482 අපි මිඩල් ඊස්ට් වැඩ කරද්දිත් අය ඉවල්ලා අපි හම්බ කරන සල්ලි බොහොම අමාරුවෙන් හම්බ කරන්නේ අපිට ලොකු පඩි හම්බ වෙනවා ටැක්ස් ගන්නෙ නැහැ හරිද මොකද ඒ වුණාට වෙලා අපි පැය 12 13 14 15 ස්ට්‍රෙස් එකත් එක්ක ඉවල්ලා වර්ක්ම තමයි තනි කර යන්නේ හරිද ඉතින් ඒ හම්බ කරලා ඉවල්ලා ගන්න සල්ලි ටිකත් ඉවල්ලා අපිට 30000ක් කියලා කොහොමද ඒක සෑහෙන ලොකු ගාණක් මම නම් ආවේ ඉවල්ලා ඩොලර් 6500ක් දීලා මගේ ඒජන්ට් ජෙනුයින් රත්තරන් කියන්න දෙයක් නැහැ හරිද මම ආවේ ඔස් කනෙක්ට් එකෙන් ඒගොල්ලෝ ගාව ගොඩක් ඔපචුනිටිස් අඩුයි දැන් හරිද ඒ වුණාට ඉවල්ලා ඉතින් ඒගොල්ලෝ කරන අය ජෙනුයින් විදියට ඒ ගානට කරනවා හරිද නූ ලින්ක් එකෙන් තමයි මම ඔස් කනෙක්ට් එකට කනෙක්ට් උනේ ඉතින් හරිද ජෙනුයින් මිනිස්සු හරිද ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් ආපු හින්දාලා මම දන්නවා 30000 කියන්නේ ලොකු ගාණක් කියලා හරිද මොකද මේ මිනිස්සුලා තාමත් ගන්න ඔය ෆෙයා ගාණ 482 එකට එච්චර ගන්න charge එක ෆෙයා නෑ මම කියන්නේ ෆෙයා and reasonable ගාණක් ගන්න කියන එක ඉතින් ඕක අයියේ හරියටම අර ඩීප්ලි දේවල් කියන්න බෑ මොකද මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙවෙයි මම ඉතින් බේසික් දේවල් ටිකක් ඔය ෂෙයා කරනවා කට්ටියට දැනගන්න කියලා වෙලා ඉතින් අප්ඩේට්ස් ටිකක් ඉතින් මම කියන්නේ ඕක fair and reasonable නෑ හරිද මයිග්‍රේෂන් ඒජන්ට්ලා ඒ කියන්නේ ජෙනුයින් කට්ටිය ඒක දන්නවා හරිද ඒක fair and reasonable නෑ කියලා එයාලා ගන්න පේමන්ට් එක ඒ විදිහට ගන්න ඕන කියලා ඒගොල්ලෝ දන්නවා ඉතින් ඕක අර ජෙනුයින් පොඩ්ඩක් නැති කට්ටියක් ඉන්නවනේ ඒගොල්ලෝ තමයි ඉතින් ඕක කරන්නේ ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නෑ අපිට ක්වොලිෆිකේෂන් තියෙන උන්ට එහෙම කරන්න එපා හරිද පොඩ්ඩක් fair වෙලා ඉවරලා ගාන ගන්න ඉතින් ඕක තමයි මට කියන්න තියෙන වර මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් වීඩියෝ එකක් දාන්න මටත් පුළුවන් වෙලාවට මම ඔයාලට වීඩියෝ එකක් දාලා කියන්නම් ඉතින් good luck එහෙනම්